හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් හදන මේ ජයන්ත් ගුණාමි මාළුවට හැදෙන ලෙඩ වර්ග ගැන. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යන ගමන් subscribe එකකුත් දාගෙන යන්න bell icon එක එහෙමම click කරගෙන යන්න. අපි දැන් බලමු මෙයාට හැදෙන ලෙඩ වර්ග ගැන. මං ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ජයන්ත් ගුණාමි මාළුව කොහොමද කෙයාරින් හොඳට හරියට ගිහින් බලාගන්නේ කියලා. මම මෙතන උඩින් ඔයාලට මේක ලින්ක් එක දාන්නම්. ඕගොල්ලන්ට ඒකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් මේ වීඩියෝ එක. දැන් මෙයාලට හැදෙන ලෙඩ ගැන කතා කරොත් අපිට පළවෙනියටම ගන්න පුළුවන් ක්ලවුඩි අයි කියන රෝගය. මේක ගොඩක් හැදෙන්නේ මාළුවට මේ උෂ්ණත්වය හරියන්නේ නැතුව හෝ නැත්තම් වෙන මාළුවෙක් මෙයාට කොටන්න ගිහිල්ලා හෝ ඇසට ඇති වෙන මේ තුවාල වගේ දේවල් වලින් මෙයාට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් හැදෙනවා. මේකේ රෝග ලක්ෂණ ටික ගැන කිව්වොත් එහෙම මේගොල්ලන්ගේ ඇහි මේ කවචේ සාමාන්‍ය සුදු පාට වගේ මැදිලා තියෙනවා. අපිට මේ සුදු පාට දෙයක් මැදිලා තියෙනවා වගේ බලා ගන්න පුළුවන්. තව මේගොල්ලෝ ඒ කාලෙදී කෑම කන්නේ නැහැ. ඒ වගේ එක පැත්තකට වෙලා ඉන්න ස්වභාවයක් දකින්න පුළුවන්. ඔයාලා මේක මුල් කාලේදී මහඳුර ගත්තට පස්සේ මේ රෝග ලක්ෂණ හැදිලා තියෙන මාළුවව මේ හොඳින් අවුව වැටෙන තැනක තියන්න ඕනේ. මේ හොඳට මාළුවට අවුව වැටෙන්න. එතකොට සතියක් විතර තිබ්බට පස්සේ මේ මාළුවට මේක හොඳ වෙනවා. පහුවෙලා නම් කරලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ඒ කාලෙදී නම් බෙහෙත් අපිට යොදා ගන්න වෙනවා. නැත්තම් මාළුවා මැරෙන්න උනත් පුළුවන්. ඕගොල්ලන්ට මේක පස්සේ සාමාන්‍ය ලෙඩේ ටිකක් දවස් ගිහිල්ලා සාමාන්‍යයෙන් බෝ වුණාට පස්සේ නම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙතනින් බ්ලූ කියලා ඇන්ටිපැරසයිට් P හෝ ඇන්ටිපැරසයිට් M කියන ඒ බෝතල් වර්ගේ ගන්න පුළුවන්. බෝතල් දෙවර්ගේ. එතකොට ඒක දාලා සති දෙකක් විතර හිටියට පස්සේ ඒක නිකම්ම අඩු වෙනවා. අපි එහෙනම් බලමු දැන් මේ ජයන්ත් ගුණාමි මාළුවට හැදෙන දෙවනි ලෙඩ වර්ගය ගැන. දෙවනි ලෙඩ වර්ගය තමයි මේ කවුරුත් දන්න white spots කියන්නේ. නැත්තම් සුදු ලප. මේ ලෙඩේ හැදෙන්න ගොඩක්ම බලපාන්නේ සීතල. මේ සීතල කාලවලදී තමයි මේ ලෙඩේ ගොඩක් මාළුන්ගේ ව්‍යාප්ති වීමක් දක්වන්න පේන්නේ. ඒකට ඕගොල්ලන්ට බෙහෙත් විදිහට ගන්න පුළුවන්. අර අපි කලින් කිව්ව ඇන්ටිපැරසයිට් P කියන බෙහෙත් වර්ගය ගන්න පුළුවන්. ඒ වගේම කඩේ තියෙන මෙතනින් බ්ලූ වර්ගය ගන්න පුළුවන්. ඒ බ්ලූ වර්ග දාද්දි මේගොල්ලන්ගේ ඇඟේ ප්‍රමාණයට දාන්න. සාමාන්‍ය පොඩි කෙනෙක් නම් ගොඩක් දාන්න එපා. ඒ නියමිත මාත්‍රාවට දාන්න ඕනි. නැත්තම් මේගොල්ලන්ට ඒක විස වෙන්නත් පුළුවන්. මේකට ඔයාලට ලුණු ප්‍රතිකාර ක්‍රමයක් කරන්න පුළුවන්. මේකෙන් ගොඩක් හොඳයි. සාමාන්‍ය ලුණු ප්‍රතිකාර ක්‍රමය හොඳ කරනවා නම් සාමාන්‍ය මාත්‍රාවට හරියටම ඔයගොල්ලන්ට මෙතනින් බ්ලූ හැම දාගන්න දන්නේ නැත්තම් ඒක නිසා ලුණු ප්‍රතිකාර කරනවා තමයි හොඳ. ඒක කරන්න ඕනි මාළු ටැංකිය ඔයගොල්ලෝ අස් කරාට පස්සේ අස් කළා මෙතනින් බ්ලූ හෝ ලුණු ටිකක් දාන්න ඕනි මුලින්ම ටැංකියට. එතකොට මේ හොඳට කලවම් කරන්න ඕනි. එතකොට මේ ලෙඩේ ගොඩක් අඩු කරගන්න පුළුවන්. නම් මං හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් ඕගොල්ලෝ මගේ channel එකට අලුතෙන් නම් මාව subscribe කරගෙන යන්න. එතකොට අපි ඉස්සරහට දාන්න වීඩියෝ ඕගොල්ලන්ට ගන්න පුළුවන්. දන්න දේවල් තියෙනම් ඕගොල්ලෝ මට කමෙන්ට් දාන්න. මම සාමාන්‍යයෙන් දන්න විදිහට මම ඕගොල්ලන්ට උත්තර දෙන්නම්. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.